පින්වත්නි ඔබ ලෙඩ වුණොත් මේ ලෝකේ කවුරුවත් කැමති නැහැ ඔබ ආස්වාදයටපත් කරන්න. මට පෞගේ කාලේ අහන්න හම්බුණා අර පිළිකා රෝහලේ එක්තරා තරුණ නෝනා කෙනෙක්. එයාව පිළිකා රෝහලේ දාලා එයාගේ මහත්තයා ගිහින් තියෙනවා. සෑහෙන දවසක් එයාව හොයාගෙන ඇවිල්ලා නැහැ. අපේ ස්වාමීන් වහන්සේ නමකට කියලා තියෙනවා ඒ නෝනා හම්බ වෙලා හම්බුණාම අනේ ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම කෑම එකක් අවශ්‍යයි ගෙනත් දෙන්න කිව්වහම ඒ ස්වාමීන් වහන්සේ අහලා තිනවා බොහොම ප්‍රියමනාප නෝනා කෙනෙක් කිව්වා. ඇයි ඔබතුමියට කවුරුත් ආවේ? අනේ ස්වාමීන් වහන්සේ අපේ මහත්තයා මාව ගෙනත් දාලා ගියා. කාලයක් තිස්සේ මෙහෙම තත්ත්වයක් හිටිනවා කියලා දන්නවා. නමුත් එහෙම දාලා ගියත් කියයි අද වෙනකන් නෑ ස්වාමීන් වහන්සේ සෑහෙන දවසක්. එතකොට පින්වත්නි ඒ නෝනාගෙන් හොඳට ආස්වාදයටපත් වුණා මේ මහත්තයා. ඒ මහත්තයාගෙනුත් ආස්වාදයටපත් වුණා ඒ නෝනා. යම් දවසක අපේ නහයට බට දැම්මොත්, අපේ අතට සේලයින් එක ගැහුවොත්, අපේ මූත්‍රා බට අපේ ඇඟට ගැහුවොත්, පින්වත්නි එදා අපි ළඟම ඉන්න අය පවා අපිව පිළිකුල් කරන්න ගන්නවා. ළඟම ඉන්න අය පවා අපිව බැහැර කරන්න ගන්නවා. පින්වත්නි අම්මා නැතුව බෑ කියලා හිතපු දරුවෝ නැතුව බෑ කියලා හිතපු අම්මලා ඒගොල්ලෝ එකිනෙකට බැඳිලා ගැට ගැහිලා ඉඳලා අන්ත වයසට යනකොට හොඳට බලන්නකෝ සමහර අම්මලා ඉන්නවා බිත්තිය අල්ලා ඇවිදිනවා දරුවා උපකාර කරන්නේ. ඇස්පේඩ් නෑ හැරමිටි අරගෙන බිත්තිය අල්ලා ඇවිදින ඔය ගම්මලා අම්මලා දරුවා ඉච්චර බලන්නේ. ඇයි? එයාට ආස්වාදේ ගෙනාපු දැන් අලුත් ලෝකයක් හම්බ වෙලා. එයාට එයාගෙම කියලා දරුවෝ ඉන්නවා. එයාට එයාගෙම කියලා බිරිඳක් ඉන්නවා. දැන් අර මුල් කාලේ අම්මගෙන් ආස්වාදයෙන් සන්තුෂ්ටිමත් වුණාට මේ සිත අනිත්‍ය වෙලා යනකොට පින්වත්නි අලුත් ආස්වාද හොයනකොට අල්ලගත් ලෝකේ අතහැරිලා යනවා. අපිට වෙනවා ඉස්සරහට ඔය ටික. අපිට මූත්‍රා බටේ ගැහුවොත්, නහයට බටයක් දැම්මොත්, කටෙන් බට දාලා ආහාර දෙන්න පටන් ගත්තොත් පින්වත්නි අපිට දිරවපු ආහාර ජීර්ණ මාර්ගය ඔස්සේ යන්නේ නැතුව එළියට පැකට් එකක් දාලා දිරවපු ආහාර එළියට ගත්තොත් අපි ආදරෙන් අපි ළඟ ඉන්න කෙනා පවා අපිව යාගේ ජීවිතෙන් අයින් කරන්න පටන් ගන්නවා. පින්වත්නි මේක මායාවක් නෙමෙයිද? පින්වත්නි මේක ප්‍රෝඩාවක් නෙමෙයිද? පින්වත්නි මේක මහ බොරුවක් නේ. විඥානී මායාවට අහු වෙන්න එපා. මෙබඳු ජීවිතයක් කියලා කලකිරෙන්න ජීවිතය ගැන. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ජීවිතය ගැන කලකිරෙන්න පින්වත්නි. මෙබඳු දුකකට විවෘත වෙන්න ලැබිච්ච එක ගැන කලකිරෙන්න අනේ මට නම් එහෙම වෙන එකක් නෑ ස්වාමීනි කියලා අභිමාණෙන් අත උස්සලා මේ ශාලාවට එකතු වෙච්ච එකම එක්කෙනෙකුටවත් ওই කතාව කියන්න බෑ. මාසයක් ගැන බලයි ඕගොල්ලෝ ගැන. මාස 3ක් බලයි ගෙදර අය. මාස 6ක් බලයි. ඊට පස්සේ ඔවුන්ගේ මේ යටිහිතෙන් ඔබේ මරණය පතන්න ගන්නවා. ඒකල හිතින් සාධාරණීකරණය කරනවා කමන්නේ විඳවන්නේ එක හරි මට බලාගෙන ඉන්න බෑ ඒකයි මේ අනේ ඉතින් ජීවිතේට මොනවත් උනත් කමන්නේ කියලා ඉන්නේ මේ මට ওই විඳවනවා බලාගෙන ඉන්න බෑ කියලා ඔය වංචක ධර්ම වලින් යා සාධාරණීකරණය කරයි. හැබැයි අද ඔබ ඔය සිප වෙලඳගෙන ඉන්න මට්ටමට එදාට ඔබ සිප වෙලඳ ගන්න කැමති නෑ. ඒ ලෝකේ හැටි. මෙබඳු ලෝකයක අවබෝධ කරනවා විනා මොනවා කරන්නද?